මේ ටෝට් බෑග් එක මට ලැබුණේ මගෙන් ඉගෙන ගන්න පුංචි පැංචියකින් ක්‍රිස්මස් ගිෆ්ට් එකක් විදියට. ඉතින් ඒකටම මට රිටර්න් කරන්න තියෙන බුක්ස් ටිකක් දාගෙන මම මේ යන ලෑස්ති වෙලා ලයිබ්‍රරි එකට. ඉතින් මේ ගෙවන්නේ ඕස්ට්‍රේලියාවල සමර් වැකේෂන් එක. පොඩි අයට දිග නිවාඩුවක් නිසා ගෙදර ඉන්න එක ටිකක් විතර බෝරින් වෙනවා. ඉතින් ඒ නිසාම සමර් ඇක්ටිවිටි ලිස්ට් එකට ලයිබ්‍රරි යන එකත් අපි ටිකක් වැඩිපුර ඇඩ් කරා. මේ තමයි අපිට ළඟම තියෙන ලයිබ්‍රරි එක. ඇඩිලේඩ් බර්න්සයිඩ් ලයිබ්‍රරි එක. සවුත් ඕස්ට්‍රේලියාවල ලයිබ්‍රරිස් වල මෙම්බර්ෂිප් එක ගන්න එක හරිම ලේසි ප්‍රොසෙස් එකක්. ඒ වගේම තමයි ඔයාලට මෙම්බර්ෂිප් කාඩ් එක තියෙනවා නම් බුක්ස් රිටර්න් කරන්න වගේම බරුව කරන්නත් සවුත් ඕස්ට්‍රේලියාවල තියෙන ඕනෙම ලයිබ්‍රරි එකකට යන්න පුළුවන්. ඔයා ඉන් පර්සන් ලයිබ්‍රරි එක විසිට් කරාත් ඔන්ලයින් විසිට් කරාත් ඔයාට පොත් දහස් ගණනකට ඇක්සස් එක තියෙනවා. ඉතින් දෝනියාට ඕනි බුක්ස් ටික තෝරගන්නකම් මං හිතුවා ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න. ඒ තමයි පුංචි දරුවන්ගේ ඉමෝෂනල් අවේර්නස්. එහෙම නැත්නම් ඉමෝෂන් සහ ෆීලිං සම්බන්ධව තියෙන හඳුනා ගැනීම ඉම්ප්‍රූව් කරන්න පුළුවන් හොඳම බුක්ස් කිහිපයක් සම්බන්ධව තමයි මම අද ඔයාලට කතා කරනවා කියලා හිතුවේ. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන ෆස්ට් බුක් එක තමයි The Colour Monster by Anna Lennes. මේක හුඟක් ඉෆෙක්ටිව්ලි පාවිච්චි කරන්න පුළුවන් බුක් එකක්. ඒ වගේම බෙස්ට් ඉන්ට්‍රොඩක්ටරි බුක් එක විදියට කලර්ස් සහ ඉමෝෂන්ස් ගැන උගන්වන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම My Many Colour Days by Dr. Seuss. ඒ වගේම In My Heart by Joe Whittack. Love Grows Everywhere. මේ වගේ ගොඩක් පොත් ඇත්තටම ඔයාලට ඇනිමේටඩ් වර්ෂන්ස් හොයාගන්න පුළුවන්. ඉතින් හાર્ඩ් කොපීස් විතරක් නෙමෙයි ඇනිමේටඩ් වර්ෂන්ස් උනත් හොයාගෙන ඔයාට කලර්ස් සහ ඉමෝෂන්ස් ගැන ඔයාගේ දරුවට උගන්වන්න පටන් ගන්න පුළුවන්.